මං ඉන්නේ තිමිෂුවාරා සිටි එකේ යුලියස් මෝල් එකේ ඉස්සරහා මයි ටවුන්. හැබැයි ඉතින් අද ජනවාරි මාසේ 8 වෙනිදා මං හිතන්නේ අවසාන දවසේ හිම පතනය ලොකුවට මෙච්චර ඉස්සරහට මෙච්චර ලොකුවට හිම පතනය වෙන එකක් නැහැ. නමුත් ඉතින් මේ අවුරුද්ද හිම ගොඩයි. තිමිෂුවාරවල ඉතින් හිම බලනවා නම් හොඳම තැන තමයි මේ බොටැනිකල් පාර්ක් එක. ඔතන බොටැනිකල් පාර්ක් එක සාමාන්‍ය හිම පතන එකදී වුණා හොඳටම බලා ගන්න පුළුවන් ස්ථානයක්. මොකද වැඩි මිනිස්සු ගැවසිලත් නැති නිසා හිම වැටිච්ච විදියටම හැමෝම තියෙනවා. තැරිලා පොඩි වෙලාවක් නැතුව. ලොකු පාර්ක් එකක් මේක. එළිය මෙහෙම ඇවිද්දට ලේසි නෑ. අතපය ගල්ලෙනවා. මොකද අද රින 5ට තිමිෂුවාරවල පෙන්නන්නේ. රින 5 ගැටියක් තමයි දරා ගන්න. හැබැයි මම එක දෙයක් දැක්කා. ෆස්ට් ටයිම් ඕනම සිටි එක මගේ පළවෙනි අත්දැකීම පාන්දර 4:05 වෙද්දී ඇවිල්ලා ඔක්කොම පාරවල් ක්ලියර් කරනවා. බැකව දාලා මේ වතනේ වුණා වාහන වලට යන්න. හැබැයි තිමිෂුවාරවල එහෙම එකක් දැක්කේ නෑ. පාරවල් වල තියෙනවා හිම. එහෙමම මම දන්නේ නැහැ කියලා ඒ වාහන එක නේද නැද්ද? මොකද මෙහෙම අත්දැකීමක් මම හිතන්නේ අවුරුදු ගානකට පස්සේ තිමිෂුවාර සිටි එකට එන්නේ. ඒක නිසාද හම්බුනේ කියන එක මම දන්නේ නැහැ. එහෙම ක්ලියර් වෙලා තිබුණේ නැහැ. හිම ගොඩේ තමයි වාහන ගියේ. හරි අමාරුයි. පාරවල ට්‍රැෆික් එක නිසා වාහන යන්නේ නැහැ. රෝඩ් එකට යන ස්ලිප් කරනවා. ඉතින් හරිම අමාරුවෙන් ඒගොල්ලෝ ඩ්‍රයිව් කරන්නේ. නමුත් පාරවල් ක්ලියර් කරලා ඒකට තමුණ හරි ස්ප්‍රේ එකක් තියලා ඒක ගහුවාම පාර කාබට්ටේ සම්පූර්ණ හොඳ තත්ත්වයටපත් වෙනවා. නමුත් මම ඒක දැක්කේ නැහැ. තිමිෂුවාර සිටි එකේ ඒගොල්ලෝ බලාපොරොත්තු නොවුණු විදිහට හිම වැටිලා ඒගොල්ලන්ට කරගන්න බැරුව ගියාන් මොකද සීන් එක කියලා දන්නේ නැහැ. හැබැයි බොහෝ හිම පතනය වෙන ප්‍රදේශවල නගර සභාව සතු මැෂින් තියෙනවා. මොන දැන් යනවා මැෂින්. මේ යන්නේ මැෂින්. දැන් සුද්ධ කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ බඩු තියෙනවා. නැතුව නෙමෙයි. නමුත් වැඩි ප්‍රමාද වෙලා තියෙනවද? දැන් තමයි සුද්ධ කරන්නේ. ප්‍රධාන පාරවල් විතරයි ඒත්. අතුරු පාරවල් එහෙමයි. එහෙම සුද්ධ කරාම තමයි වාහන වලට යන්න පුළුවන්. ඔන්නෝව තමයි උදේම ඇවිල්ලා හිම පාර තියෙන හිම සුද්ධ කරන මැෂින්ස්. කොහොම හරි මම සෙන්ටර් එකට ආවා. බස් එකේ නැගලා පේනෝනේ සෙන්ටර් එකේ තත්ත්වය. මම සෙන්ටර් එක හිමින් වැහිලා ගිහිල්ලා තියෙන්නේ. vlog කරන්න පුළුවන් ප්‍රශ්නේ තියෙන්නේ කැම එකක් අල්ලගන්න බෑ. මොකද අතට අහුවෙන්නේ නැහැ. ෆෝන් වැටෙනවා. අතපය ගල් වෙනවා. ඒකයි ප්‍රශ්නේ. හිමේ vlog කරන්න තියෙන අමාරු අන්න එකයි. මේ තියෙන අපේ පොදු වැසිකිළිය අන්ඩර්ග්‍රවුන්ඩ් සෙන්ටර් එකේ තියෙන. ටොයිලට් එක. තනකොළෙන් වැහිලා ගිය තීරුව අද හිමෙන් වැහිලා ගිහිල්ලා. සෙන්ටර් එක දිස්සෙන්නේ අද ජනවාරි 8 වෙනිදා. මෙන්න මේ විදිහට තිමිෂුවාර සෙන්ටර් එක. දැන් නම් මම ඉන්නේ තිමිෂුවාර සෙන්ටර් එකේ. ඉතින් 9යි වෙලාව. රෙස්ටොරන්ට් ඔක්කොම වහලා තියෙන්නේ මොකද මේ සෙන්ටර් එකේ හිමෙන් වැහිලා ගිහිල්ලා. මම ඉතින් අවුරුදු ගානකට පස්සේ මේ වගේ එක්ස්පීරියන්ස් එකක් තිමිෂුවාර සිටි එකට ආවේ. තිමිෂුවාර කියන්නේ ලොකුවට හිම වැටෙන සිටි එකක් නෙමෙයි. නමුත් මේ අවුරුද්ද අපි දන්නවා කාලගුණික විපර්යාස නිසා ලෝකෙටම
මේ වගේ දේවල් වුණා. හිතපු නැති ප්‍රදේශ වලට අධික හිමපතනය වුණා. සමහර හිම වැටෙන පැති වලට හිම වැටුනෙත් නැහැ. ඉතින් මෙහෙම තමයි තිම්සුවාරා සිටි එක. නැත්නම් තිම්සුවාරා සෙන්ටර් එක අද දකින්න තියෙන ලස්සන. හිමෙන් වැහිලා ගිහින් රෙස්ටුරන්ට් ටේබල් හැම දෙයක්ම මුළු සිටි එකම. මම ඉන්නේ මේ සාමාන්‍ය මෙතන ලස්සන තනකොළ වල තියෙන ප්‍රදේශයක්. නමුත් අද අන්තර හිමෙන් වැහිලා ගිහිලා තිනවා තිම්සුවාරා සෙන්ටර් එක. අපි බලමු තව ලස්සන සීන්ස් තියෙනවා අපි තිම්සුවාරා සිටි එකේ ගන්න. අපිවත් තිම්සුවාරා සිටි කියන්නේ තිම්සුවාරා කියන්නේ සාමාන්‍ය සංචාරකයන්ගෙන් පිරිච්ච සිටි එකක් සෙන්ටර් එකක්. ඒක නිසා බලමු ලස්සන මොනවද තියෙන්නේ කියලා. Adesso puoi equipare, dai. Ehi, Apollo 1, Apollo 1. Equipate, Ah, ciao, che in aria quello, in aria. Hello, man. Hello. How are you? Hello. Where are you from? I'm from Sri Lanka. From where? Sri Lanka? Yes. Near India. Let's take a photo with my hand, my phone. My hand is Yes. Are you student? What? Are you student? I Student? Yes. School. University? No. High school. High school. This is the student for Romania. Hello. Where can I find this video? Let's take a video with my phone. No. School student. High school student. මතන්නේ ඔයගොල්ලන්ගේ මේ එක්ස්පීරියන්ස් එක ගන්න ඇවිල්ලා තින්නේ. ස්කූල් එකේ ඇවිල්ලා තියෙන සර් එක්කම professor he popularly school student and suffered from us. Muito cool. Sapada from Mosa. රෙස්ටුරන්ට් වලට වෙලා තියෙන දේ පේනවනේ. මොකද ඊ රාත්‍රියේ තමයි අධික හිමපතන සිද්ධ වුණේ. මධ්‍යම රාත්‍රියේ 2 පාන්දර 3 4 ඒ වගේ වෙලාවට. බයික් රයිඩර්ස්ලා හරි අමාරුයි. ෆුඩ් ඉන්ඩස්ට්‍රියට එහෙම මේ ක්ලයිමේට් එක. බයිසිකල් පදින්නත් බෑ. මේ ස්නෝ එකේ කොහොමද කියන්නේ බයිසිකල් පදින්න. හරිම දුෂ්කරයි. මේ කාලේ රැකියාව කරන ෆුඩ් ඩෙලිවරි කරන එක හරිම දුෂ්කරයි. තිම්සුවාරා සෙන්ටර් එක. සම්පූර්ණයෙන්ම හිමින් ඇහිලා. රෙස්ටුරන්ට් වල වැඩ කරන අපේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට නම් වැඩ තියෙනවා ඔන්න සෑහෙන්න ඒවා ක්ලීන් කරන්නම තියෙනවා පේනවනේ ෆුඩ් ඉන්ඩස්ට්‍රියට අමාරු වෙන්නේ මම ජොබ් එක කරන්න කියලා මේ කාලේ මම හිතන්නේ අපේ ලංකාවේ කොල්ලෙක් ඉන්නේ කතා කරලා බලන්න මල්ලි කොහමද hello good morning ඉරින් වැඩද යාලි මල්ලි කොහොම හිම එක්ස්පීරියන්ස් එක හොඳයි No. දෙවනි අවුරුදු ගන්න මේ වගේ හිමට නෑ නේ අවුරුද්දේ දැක්කේ පරිම මත. මේක මල්ලි අපිත් දැක්කේ පළවෙනි පාට මොකද තිම්ස් වර්ගයන් එහෙම ලොකු හිමට සිටි ගන්න නෙවෙයි මේ ෆස්ට් ටයිම් මේ එක්ස්පීරියන්ස් එක බේරෝනේ ඇහිලා තියෙන්නේ ආයෙ සමහර විට ලැබුණාවුද මේක දකින්නත් බැරි වෙයි මොකද නේද ඉමෙත පින්ටු ගැඩ කරන්නේ. ස්ටෝන් එක. ඒක සුද්ධ කරන්න කියන මම දැන් දවස් ෆෝන් එක ගොඩක් මිනිස්සු අත්‍යවශ්‍ය සුද්ධ කරන කට්ටිය ඇවිල්ලා වර පරක් තිරනවා යන්නේ හරි මල්ලි හරියලා මේ ලංකාවේ මම කිව්වේ වැඩට යනවා ඒගොල්ලන්ට ඉතින් වඩුනේ මම මේ මාතර ගත්තා මට දවස් දෙකක් ගියා ආයෙ වල සම්දා ස්කෝල් එකෙන් අද පටන් ගන්නවා රොමේනියාවේ ගොඩක් ඒවා පටන් ගන්නවාද Salud, dame. Salud. Anul ăsta multe se poate. Ce anume? Anul ăsta se poate. Ai, în fiecare an. Da. Mai sunt ani când nu nins. Anul trecut am nu. Da, nu cred că atunci nu nins. Dar acum este. Acum este mult.
ට්‍රෑම්ප් ලයින් එක සුද්ද වෙලා තියෙන්නේ සෙන්ටර් එකේ තියෙන. නමුත් මම දැන් ඔන්න අනිත් ස්පා එකට ආවා. ඔපෙරා මම කලින් හිටියේ මේ රිපියත් සවුන්ඩ් එක ස්පා එකේ. ස්පා එකත් පියානෝ ගහන තැන, පියානෝ ප්ලේ කරන තැන සම්පූර්ණයෙන් හිමෙන් ඇහිලා තියෙන්නේ. හිරුවෙලියත් අපිට ටික ටික දකින්න හම්බ වෙනවා. මේ ළමයිට කෘතිමව නිර්මාණය කරපු හිමතර ඉස්සායන ක්‍රීඩාවට සඳහා කෘතිමව නිර්මාණය කරපු ප්ලේස් එක ඒකත් ස්වභාවික හිමෙන් වැහිලා ගිහලා තියෙනවා මේ වෙද්දි. මේ ටිම්ෂෝර සෙන්ටර් එකේ අර කුඩ ලස්සන සමයක කුඩ දාලා තියෙන ස්ට්‍රීට් එක තමයි මේ දකින්නේ. අද ඒකත් හිමෙන් වැහිලා ගිහලා තියෙනවා. Heaters තියෙනවා මේ රතු පාටට වෙන්න ගන්න ඔක්කොම heaters. ඊයේ කොන්සර්ට් එකක් තිබිලා තියෙනවා ඊයේ රාත්‍රියේ. ඔක්කොම දැන් අස් කරනවා. හොටෙල් එකේ මැනේජර් උනත් හිම සුද්ධ කරන්න ඕන. සේවකයෝ මැනේජර්ස්ලා එහෙම කියලා බෙදීමක් නෑ මේ රටවල. ලංකාවේ නම් ඉතින් අනකරන එකනේ කරන්නේ මැනේජර්ස්ලා නේ. සේවකයන්ට මේ රටේ එහෙම නෙමෙයි. මේ රටේ කොහොම ක්ලීන් කරන්න තියෙනවා තේරෙනවනේ. Hola. Hola, Prince, unim. හිම කියන එක සුන්දර වුණාට නමුත් හරි අමාරුයි. සුද්ධ කරන්න වෙනවා. එන්නේ දුක. සුද්ධ කරලා මේ හරි ඔක්කොම ක්ලීන් කරලා මේ හරි ඔක්කොම ක්ලීන් කරලා තියෙන මේ වගේ ඔක්කොම සුද්ධ කරන්න එපා ඉතින්. මේ හරි ඔක්කොම ක්ලීන් කරලා යන මිනිස්සුන්ට ඇවිල්ලා ඉන්න පුළුවන් විදිහට මේ නැත්නම් මේ විදිහට තමයි තිබිලා තින්නේ. ගස් ටික ලස්සනට තියෙනවා. Ketempel ළඟට ආවිද හිමෙන් වැසුණු විශ්වාර සිටි එක හිම කොච්චර සුදු වුණත් කොච්චර ලස්සන වුණත් වාහන ගිහිල්ලා මඩ වුණායින් පස්සේ නම් ඒ දිහා බලන්න ආසනය ඇත්තටම ලස්සනයි කෙතන.
කැතැද්දල්ලක ළඟ පාක් එක සම්පූර්ණයෙන් හිමින් වැහිලා තියෙනවා. වෙනවනේ. මේක තමයි කැතැද්දල් එක ළඟ පාක් එක. මේ පැත්තෙන් තියෙන කැතැද්දල් එක. මේ පැත්තෙන් තියෙන අති විශාල පිටුවරවල තියෙන දෙවැන්තම පාක් එක. අද හිමෙන් වැහිලා. කොහොම හරි මම ආවද බෙගා එක ළඟට. මම ඉන්නේ සිලොන් ෆුඩ් එක ළඟ පාලම තියෙනවනේ. අන්නේ පාලම ළඟ තමයි දැන් ඉන්නේ. ඊපස්සේ පිටේ බෙගා එක. ඒ තියෙන බෙගා එක. දෙපැත්තේ පාක් සම්පූර්ණයෙන්ම අද දවසේ හිමින් වැහිලා. ලස්සනයි ෆොටෝ වලටයි වීඩියෝ වලටයි. ඔයාලට පේනවද බෙගා එක ළඟ තියෙන පාක් එක? මං ගල් කටස් වගේ මිතුරු ගී හක්ක පටස් තියලා සින්දුවේ මියුසික් වීඩියෝ එක කරේ මෙන්න මෙතන තමයි. ඔන්න පාක් එක. පඩිපලෙන් බලලා යහට බහින්න පුළුවන් නමුත් වුන් නැහැ කියලා හිතනවා. මම දැන් ආවේ මේ සිලොන් ෆුඩ් එක ළඟ තියෙනා වූ මේ බෙගා එක අයිනේ තියෙනා වූ ඒ ලස්සන පාක් එකට තිම්සුවාරා සිටි එකට අලංකාර එකතු කරන්නා වූ ඒ පාක් එක ළඟ තමයි දැන් ඉන්නේ. යාළුවෙක් ඉන්නේ හැබැයි හිමෙන් වැහිලා. ගිටාරිස් කෙනෙක්. නමුත් අද හිම නාලා ඉන්නවා සීතලේ. එයාට අව්ව වැස්ස හිම සීතල දැනෙන්නේ නැහැ.